අපිට යම් තරමක අරුබුදයක් අපි දැන් මේ බර්ලින් එයාපෝට් එකේ ඉන්නේ. බර්ලින් එයාපෝටේ ලංකීමායි මේ බෑග් එහෙමත් හදාගෙන ආවට අපිට මේ යන්න බෑ. අපේ මොල්දෝවා ගමන කැන්සල් කරන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි අපි එනකොටත් අද ඊයේ රාත් මම බැලුවා ඊ රාත් වෙනකොට ෆ්ලයිට් එක තිබුණා. අද අපි එනකොට එයාපෝට් එකටත් ඇවිල්ලා තමයි අපි දාන්නේ ෆ්ලයිට් එක කැන්සල් කියලා. අපි බැලුවේ නෑ ගෙදරදී. ඔක්කොම සූදානම් වෙලා බෑග් එකම හදාගෙන අද උදේ පාන්දර පිටත් වෙලා ආවා. එයාපෝට් එකට ඇවිල්ලා බලද්දි ෆ්ලයිට් එක කැන්සල්. ඉතින් ෆ්ලයිට් එක කැන්සල් කියලා කියන්නේ ඒගොල්ලෝ මොකද මොල්දාවිය ඒක තියෙන්නේ මේ යුක්‍රේන් බෝඩර් එකේ සමහරවිට ඒක සුලභයි කියලා ඊට පස්සේ කතා කරා ඒකෝ කොහමද හිටියා ෆ්ලයිට් එකට 200ක් විතර හිටියා. ඒ හැමෝම ඉතින් සමහර අය රණ්ඩු කරා සමහර අය කෑ ගැහුවා. ඊට පස්සේ එතනදී සමහර අය කිව්වා මේ ඒක නෝමල් සමහර වෙලාවට මේ අර යුක්‍රේන් බෝඩර් එකේ නිසා හුඟක් වෙලාට ඒ වගේ සිදුවීම් සිදු වෙනවා කියලා. ඉතින් අපිට දැන් ඊළඟට දැන් ආපහු සීට් තියෙන අර කොහොම දැන් ආපහු සීට් දාන්න එපයි. අපි බැලුවාම අපිට ආපහු සීට් ලැබෙන සතියකින් විතර. ඉතින් සතියකින් විතර තමයි ආපහු යනවා නම් යන්න පුළුවන් වෙන්නේ. ඒගොල්ලෝ නොමිලි සීට් දාලා දෙනවා. ඒ නොමිලි දැම්ම උනාට වැඩක් නැහැ. ඒකට මට නිවාඩු නැහැ. එතකොට මට මම වෙන් කරගත්ත දවස් සතියයි මම වෙන් කරගත්තේ මොල්දෝවා යන්න. ඉතින් ඒ සතිය ගෙවිලා යනවා. ඉතින් ලොකු අරුබුදයක් හිතට දුකයි. එයාපෝට් එකටත් ඇවිල්ලා මේ බෑග් එල්ලගෙන ඔක්කොම කරගෙන යුද්ධ කිට්ටු රටවල් වලට යනකොට මේ වගේ දේවල් වෙනවා. ඉතින් මොල්දෝවා යන්න අපි දාගත්තෙත් එක්තරා විදිහකට මේ අර යුක්‍රේනයේ බෝඩර් එකේ ළඟ තියෙන නිසා ඒ වගේම ට්‍රාන්ස්නිස්ට්‍රියා කියන රට තියෙන නිසා ලෝකෙ සිටියෙම නැති රටක් නිසා ඒ වගේ විශේෂ හේතු ගොඩක් මත තමයි අපි දාගත්තේ. නමුත් අවාසනාවකට වගේ හරියටම මේ දවසේදීම ඒ අලකණිචියට අපි මුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් දැන් ආපහු ගෙදර යනවා. ඒ නිසා මොල්දෝවා ඉඳලා අර පෝස්ට් කාඩ් එවනවා කියලා මම පොරොන්දු වුණා. ඉතින් මොනවත් කරන්න වෙන්නේ නැහැ. අපිට ගමනේ යන්න වෙන්නේ නැති හන්දා. නෙක්ස්ට් ලබන අවුරුද්දේ නෙක්ස්ට් බලමු. මොකද හේතුව මේ තියෙන යුද්ධ අර්බුදත් එක්කලා මේ වගේ සිදුවීම් වෙනවා. මොකද අපේ මේ ළමයි නෝනයි මේ අපේ දෝණි එන්න ලංකාවට යන දාගෙන ඒත් ෆ්ලයිට් අන්තිම මොහොතේ කැන්සල් වුණා. ගිය මාසේ කැන්සල් වෙලා කටාරේ ආවේ. ඊට පස්සේ හොඳ වෙලාවට ඒ දවස් වලටම ඉමිරේට් ෆ්ලයිට් එක හොයාගන්න පුළුවන් වුණා. අනිවාර්යයෙන් ලංකාවට යා යුතු තිබුණ නිසා. ඉතින් ෆ්ලයිට් කැන්සල් වෙනවා කියන එක මේ දවස්වල හරි සුලභ දෙයක්. ඉතින් එයාපෝට් එකේ සමහර වෙලාව පොලිසියනුත් ආවා. සමහරු රණ්ඩු කළා. ඒ කට්ටිය වයින් අරන් යන්න පොලිසියනුත් ගෙන්නන්න සිද්ධ වුණා. මොකද මිනිස්සු ඇත්තටම සූදානම් වෙලා රෙඩි වෙලා බෑග් අරගෙන ඇවිල්ලා ඔක්කොම කල්ලි වෙලා එයාපෝට් එකට ආවම ෆ්ලයිට් එක කැන්සල් කරගුවාම මිනිස්සුන්ට කේන්ති යනවා. ඉතින් ඒක සාධාරණයි. ඉතින් අපිටත් උන්න ඔය අලකලංචියට මුණ දෙන්න සිද්ධ වුණා. ජීවිතේ තවත් එක් අමුතු අත්දැකීමක් අද ඒක වතාවක මෝල්ට යන්න දෙපාරක් මීට කලිනුත් අපිට මේ වගේ සිදුවීමක් වුණා. මෝල්ටා යන්න ගිහලා මෝල්ටාවට යන්න ගිහිල්ලා අපි දෙවෙනි වතාව තමයි මෝල්ටා ගියේ. පළවෙනි වතාව මෝල්ටා එනම් කොරෝනා කතන්දරයක් නිසා මෝල්ටාවට යන්න බැරුව ගියා. ඉතින් දැන් ඔන්න මං හිතන්නේ මේ අපේ ජීවිතේ අපි ෆ්ලයිට් 100 ගානක් ගිහින් තියෙනවා. මේ දෙවෙනි වතාව තමයි මේ වගේ ෆ්ලයිට් එකකට එයාපෝට් එකටත් ඇවිල්ලා අපිට යන්න බැරි වෙච්ච දෙවෙනි අවස්ථාව. ඉතින් ඉදිරියේදී ඉක්මනටම දැන් මේ දවස් ටික මට ෆ්‍රී නිසා දැන් මේ සතියක් මම නිවාඩු අරගෙන තියෙන්නේ මොල්දෝවා යන්න. ඉතින් මේ සතියේ කොහේ හරි යන්න ඕන. දැන් නැත්තම් මෙන්ටලි වැටෙනවා. ඉතින් මානසික තත්ත්වය හොඳ කරගන්නත් එක්ක අපි කොහේ හරි යනවා. තාම තීරණයක් නැහැ. දැන් ගෙදර ගිහින් තමයි කල්පනා කරනවා මොකද කරන්න කියලා. ආයිබෝන්.